මේ වන විට මැද පෙරදිග යුද්ධය ආරම්භ වෙලා තියෙනවා. ඊශ්‍රයිලය විසින් ඉරානයට භයානක ප්‍රහාර එල්ල කරනවා. ඒ අනුව ඉරානය ඇතුළේ මේ වෙන විට පිපිරීම් ගණනාවක්ම වෙලා තියෙනවා. ඉරානයේ පාර්ලිමේන්තුව වැනි ප්‍රධාන මර්මස්ථාන විනාශ කර ඇති බවට විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා. කෙසේ නමුත් මෙම ප්‍රහාර මාලාව සඳහා ඇමරිකාවේ ඍජු සම්බන්ධතාවයක් පවතිනවා. තවදුරටත් විදේශ මාධ්‍ය විසින් පවසන්නේ ඉරානයේ ප්‍රධානතම මර්මස්ථානයක් වන හෝම් සමුද්‍ර සන්ධිය තුළ ස්ථාපිත කර ඇති ප්‍රධාන නාවික හමුදා කඳවුරු 5 විනාශ කරන බවට. කෙසේ හෝ ඉරානය සතු හෝම් සමුද්‍ර සන්ධිය වැහුවහොත් ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ යාමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් විශාල බලපෑමක් එල්ල වෙනවා. බොරතෙල් මිලදී ගැනීමේදී දිගින් දිගටම පවතින මෙම යුද්ධමය ගැටලුව ඉතා ඉක්මනින් අවසන් කර ගනීවයයි අප විශ්වාස කරනවා. ඉතින් මෙවැනි වැදගත් දේ දැන ගැනීම සඳහා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.